හායි යාළුවනේ. ඉතින් කොහොමද ගොඩ දවසකින් ඔන්න ආවම. යාළුවනේ අද ඉතින් නිමාඩු දවසේ මම පොඩ්ඩක් එළියේ රවුමක් දාන්න යන්න කියලා එළියට බැස්සා. අවසරේ තමයි ඉතින් එළියට යන්නේ අවසර වැඩිින්දා. ඉතින් යාළුවනේ මම shopping mall එක පැත්තට යන්නේ අද. අපිට ඉන්න කට්ටිය නම් දන්නවා යන්නේ අල්වාදා මෝල් එකට. මොනවත් ගන්න කියලා නම් නෙමෙයි ඉතින් මං යන්නේ. නිකන් කාමරේට වෙලා ඉන්න ගියපුවාම හරිම කම්මැලි. ඉතින් ඔය ඇවිද හවසට පොඩ්ඩක් වටපිට බල රවුමක් ගන්න එක තමයි නිමාඩු දවසට කරන්නේ. බලන හැම තැනම ඉතින් බිල්ඩින් තමයි මෙහෙනම් තියෙන්නේ. අල්ලදා මෝල් එක කියන්නේ මාර ලස්සන shopping mall එකක්. බලන්න කොහොමද ලස්සන කියලා. මම මේ වීඩියෝ එක දරන් ආවේ ඔයාලට පණිවිඩයක් කියන්න. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න දුබායි එන්න කියලා හිතාගෙන ඉන්න කොල්ලන්ට විසිට් එන්න හිතාගෙන ඉන්නවා නම් යාළුවනේ බොහොම පරිස්සමෙන්. ඇත්තටම දුබායි කියන්නේ ලස්සන රටක්. සැපක් ගන්න පුළුවන් හොඳ රටක්. විසිට් එකක් දාගෙන මෙහාට එනවා නම් හොඳම විශ්වාසවන්ත දන්න කෙනෙක්ගේ මාර්ගෙන් එන්න යාළුවනේ. මොකද ගොඩාක් කට්ටිය බොරුවට මවාපාලා ලක්ෂ 3.4යි පඩේ යන්න පුළුවන් මේමයි කියලා විස්තර කියලා ලක්ෂ 8ක් 9ක් අරගෙන විසිට් එකකින් මෙහාට අරගෙන එනවා. ඒ ඇවිල්ලා මොකෝවත් දන්නේ නැතුව ලංකාවෙන් ගොඩාක් ණය වෙලා ඇවිල්ලා අන්තිමේ මෙහෙ මොකෝත් දන්නේ නැතුව මෙහෙට ඇවිල්ලා ජොබ් එකක් නැහැ. සල්ලිත් නැති වෙනවා. අපි පාරේ යන වෙලාවට ඕනතරම් ලංකාවෙන් නම් ඔය විදියට කාගේ හරි මාර්ගකින් විශ්වාස කරලා මෙහෙට ඇවිල්ලා ඉන්ටර්වයුව වලට ගිහිල්ලා ඉන්ටර්වයුව ෆේල් වෙලා ජොබ් එකක් හොයාගන්න බැරුව අතේ සල්ලි නැතුව ඉන්න තැනක් නැතුව කන්න දෙයක් නැතුව දොක් පින්නන කොල්ලෝ මේ ඕනතරම් හම්බෙනවා. විසිට් එකක් ඇවිල්ලා කට්ටක් කාලා ගොඩාපු කොල්ලෙක් මේ දුක අනිවාර්යෙන් දන්නවා. විසිට් එකේදී මොන තරම් කට්ටක් කන්න ඕනද කියලා. විසිට් එකක් ඇවිල්ලා ජොබ් එකක් හොයාගත්ත කොල්ලෙක් අනිවාර්යෙන් දන්නවා. මේ වීඩියෝ එක බලලා සමහර අය ඉතින් මට බනින්නත් ඉඩ තියෙනවා. ඒකට කමක් නැහැ. මට කියන්න ඕනේ යාළුවනේ ඇත්තටම මෙහි ඇත්ත තත්ත්වය මොකක්ද කියන එක තමයි ඔයාලට කියන්න ඕනේ මට. මොනවා වුණත් ලංකාවේ තත්ත්වෙත් එක්ක බලද්දී අපේ කොල්ලෝ හරිම අසරණයි. මම මේ වීඩියෝ එක කරලා දාලා කට්ටියකින් ලයික් views අරගෙන මම මේ ඔයාලව මෙහෙට ගෙන්නන්න හදනවා වගේ එහෙම දෙයක් නම් නෙමෙයි මම මේ කරන්නේ. මට එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. කවුරුවත් ලේසියකට කියන්නේ නැති ඩුබායි වල ඇත්ත තත්ත්වය ඔන්නෝක තමයි යාළුවනේ. මට ඕනේ ඔයාලට ඔය දේ කියලා දෙන්න. එහෙනම් යාළුවනේ මම මගේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයාලා මාව subscribe කරලා තියාගන්න. පොඩි support එකක් දෙන්න මට. එහෙනම් යාළුවනේ පරිස්සමෙන් ඉන්න. මුදු සරණයි ඔයාලා ඔක්කොටම. තව වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බෙමු. එහෙනම් යාළුවනේ ඔක්කොටම ජය වේවා.